මේ වගේ ලස්සන තැනක ඉඳගෙන උණු උණුවෙන්ම පොල් රොටියක් කන්න කවුද ආස නැත්තේ? ඔන්න ඉතින් අදත් අපි ආව ලෙක්කොවල තියෙන ලස්සනම තැනකට. මෙතන නම් නිදහසේ කාලය ගත කරන්න කියාපු තැනක්. මේ රස්නේ වතුර දැක දැක ගොඩට වෙලා ඉන්න බැරි හින්දා ආව ගමන් අපි හැමෝම වතුරට බැස්සා. ඔයාලට මන් ටික්ටොක් එකේ දාපු කලින් වීඩියෝ එකේ දැකපු තැනට වඩා ලෙක්කොවල මෙතන මාර නිදහස් කියලා මට හිතුණා. ඒත් මෙතනට වඩා එතන view එකට මං ගොඩක් ආසයි. අපේ බීම වර්ග කූල් කරගන්න අපිට නැචරල් ෆ්‍රිජ් එකකුත් හම්බුණා. ඒ වගේම තමයි අපිට උයාගෙන කන්න ලස්සන කුස්සියකුත් හම්බුණා. ඉතින් අද අපි එතන රොටියක් පුච්චලා උණු උණුවෙන් කන්න තමයි හදන්නේ. සීතල වතුරෙන් නාලා උණු උණුවෙන් එතනම තියාගෙන හදපු රොටියක් හද්දී මම කොහොමද කියලා ඔයාලට කියන්න ඕනේ නෑනේ. ඒක වෙනම ෆීලිං එකක්. ඉතින් අපි මේ වගේ පොඩි ලිපක් හදාගෙන රොටි හදලා නාලා එතනටම වෙලා කෑවා. ඉතින් ලස්සන view එක දිහා බලාගෙන හදන රොටිය බඩට ගියපු හින්දා අපිට අන්තිමේට ඉඳගෙන කන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්දා අපි කරපු වැඩේ නාලා කරලා ඉක්මනින්ම චේන්ජ් කරගෙන ආවා. රොටි ටිකක් වෙනම හදාගෙන උණු උණු තේකක් බිබි කන්න රොටි ටිකක් හදාගන්න. ඒකත් හදාගෙන අපි කළුවර වැටුණ හින්දා කළුවරේම ඉඳගෙන රොටිය කාලා උණු තේකක් බීලා ගෙදර යන්න පිටත් වුණා. චාෝ